Hi guys, welcome to our YouTube channel. අද අපි අපේ අර වයිහික ඉන්නවා ෂේන් එකා කියලා යාළුවෙක් එයාව බලන්න කියන්න හදන්නේ. වෙනදට අපි හැමදාම සුටුස් ගාලා ගිහින් එන එක. අද දවසක් එකමාරක් ඉඳලා තමයි එන්න හදන්නේ. කාට්. දැන් මම මගේ යාළුවවත් හම්බුණා. දැන් ඉතින් අපි මෙතන ඉඳලා පොඩක් කාලා Kavi, say something. Hi. කාලා ඉවර වෙලා අපි දෙන්න විසිරෙන්න හදන්න ඔයාලට ඒ වීඩියෝ ක්ලිප්ස් උත් ගේන්නම්. එහෙනම් අපිත් එක්කම ඉන්න හෙට වෙනකන්. Bye bye. අන්ට කවි. Hello. මොනවද ගත්තේ? සෑන්ඩ්විච් අරගෙන අපේ. අනේ බලහන් යකෝ. සෑන්ඩ්විච් අරගෙන අපේ කවි කන්න අපිට. දැන් මේ අපි මේ මෙහෙන් ඉඳගමු හලෝ. කාලය මන්ද? මේ අතන ඉඳගෙන අපි ළමයි cheers අපි ළමයි ගත්තා සෑන්ඩ්විච් දෙකක් දැන් ඉතින් කනවා දුවපන් උඹ මං එනකම් මට මේකත් එක දුවන්න අමාරු එපා ඒ ඔකේ සෙනග ඉන්නවා බා මේ පැත්ත දිස්වේ මුදුවනවා ළමයි ෆෙරි එක දාලා යයි කියලා දාලා යයි දන්නේ නැහැ හැබැත්තටම එහෙම ගියොත් ඊළඟට තමයි යන්න වෙන්නේ බලමු මේ තමයි ෆෙරි ටර්මිනල් එක මෙන්න මෙහෙම ගිහින් ඔන්න ඔහම යන්න ඕනේ යමන් දුවන්න බෑ බම් මේකත් එක්ක ඉතින් මගේ යාළුවාර බාර බඩු මල්ල තුස්ස යනවා මං උගේ අනිත් එක අරගත්තා කොහොම තමයි මේ එහෙම ෂිප්ස් නවත්තලා තියෙනවා එක කොහොම තමයි අපි අද අම්මෝ ක්‍රවුඩඩ් ළමයි වීකෙන්ඩ් එක නිසා වෙන්නේ කොහොම තමයි අද අපි අපේ වයිහිල් ගමන ආරම්භ කරන්නේ so stay tuned with us Hi Yasu. hi gavi මොකද වෙන්නේද We are heading to what මේ වල හම්බු නිකා මමයි රැජින අපේ රාජ්‍යය කියනවා යා මං ඉක්මනින් මිනිස්සුන්ව දාලත් දන්නේ නැහැ ඒ දාලාද කොහෙද බං වෙනදට මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා ළමයි මේ තියෙන ෂිප් එකක් ෆුලස් තමයි මෙහෙ යන්නේ ෆුලස් 360 ඒක තමයි AT එකකින් මේ වෙන මේක දැන් මේ ගිහින් ආපු එකක්ද යන්න හදන එකක්ද මන් දන්නේ නැහැ ඔයාලට හරියටම පේන්නේ නැද්ද සමහරට ආන එක ගිහින් ආපු එක මේ පැසෙන්ජර්ස්ලා බහිනා පේන්නේ එහෙම මේ ඉතින් අපිත් යන මේ වගේ ෆෙරි එකක තමයි වයිහික ඇවිල්ලා ඉතින් මෙහෙම තමයි වීව් එක තියෙන්නේ අපිට දෙකට අපිට කලින් එක මග ඇරුණා දෙකට තමයි මේ තියෙන්නේ ඒ නිසා දෙක එක තමයි ළඟට යන්නේ මේ තමයි වීව් එක පේන්නේ මේ ළමයි මේක යනවා මෙහෙම තමයි ෆෙරි එකක් ඉතින් යන්නේ ඒ සෙකන්ඩ් රවුන්ඩ් එකද කොහෙද ඒක ඔහොම තමයි ඉතින් අපිත් යන්නේ ගොඩක් ඉන්නවාද ක්‍රවුඩඩ් මං ආදරින් කීව කළ හැමදේම ඔබ දැක්කේ නෑදා මන් දානම් හැම්දෑවේ ඔබ ඔය දුරුලේ සුවවින්දානේ අපි ළමයි දැන් යන ගමන් ඉන්නේ මෙහෙම තමයි යන්නේ ක්‍රවුඩ් එක අද ගොඩක් උත්සල ගණින් ගැට්ටක්කගේ මොන හරි එකක් තිබ්බොත් ඔතනින් උත්සල ගන්න හදන ලංකාවේ ක්‍රවුඩඩ් ළමයි අද මේ ගොඩක් කට්ටිය ඉන්නවා බලමු ඇතුළට ගිහින් අප්ස්ටේර්ස් ඩවුන්ස්ටේර්ස් ඔහොම තමයි තියෙන්නේ ළමයි මෙහෙම තමයි ෆෙරි එක ඇතුළේ තියෙන්නේ ඔයාලට පේනවද දැන් නෑ රත්න ෂටර්ස් එකෙන් බහලා මේ කට්ටිය ඉඳගෙනත් ඉන්නවා අපිට උඩට යන්නත් පුළුවන් අපි උඩට තව ටේකින් ගිහින් ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්න මෝ නිදාගෙන ඉන්නවා ඇහැරෙනවා මෙහෙම තමයි තියෙන්නේ මේ වීව් එක මෙතනින් පේනවා චුට්ටක් විතර එළිය ලස්සන එළිය හුලං සීතලයි ඒ නිසා අපි පොඩ්ඩක් තඩිය වෙලා ගිහින් එහෙට ගිහින් ඔබලාට පෙන්නන්නම්
රෝසමනෝ බලන්න තමයි අපි ආවේ. යසුවා කියවිලා ඉන්නේ පැටියෝ. අනේ සුදු මානික. බලන්න මෙයා දුක්කේ. හරි ළමයා මගේ දිහා බලනවා. ළමයි මේ බලන්න මෙහි දාපුවම වීව් එක මේ විතර පේනවා. මේ මුහුද, මේ අහස. හරිම ලස්සන වීව් එකක්. ඉතින් මේ අක්කලා ගෙදර තියෙන්නේ. ඔයාලත් නිව්සීලන්ත ඉන්නවා නම් වයිහි කියන්න. වයිහි වල තියෙන සන්සෙට් එක බලන්න පුළුවන් දැන්. එතනට ඔයාලගේ ඈත තියෙන ඔක්කොම පේනවා. බීච් එකක් පේනවා. ගෝල්ෆ් පිටනියක් පේන්නේ නැහැ. හැබැයි අර අතරින් තියෙන මේකෙන් බැලුවාම ආයි කවි. කයියම එල්ලුවේ නේද? එන්නයි. එතනින් මේක බැලුවා මේකෙන් ඔක්කොම පේනවා. Hi guys. අපි අද චොක්ලට් පුඩින් එකක් හදන්න යන්නේ. ඒකට මේ ඩාර්ක් චොක්ලට් එකක් ඕන වෙනවා. තව අපි ළඟ කැඩ්බරි මිල්ක් චොක්ලට් එකක් තියෙනවා. අපි බලමු මේක බොයිල් කරන්න ඕනේ. අපි බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා. ඉතින් හල්ලම අපිට ඩාර්ක් චොක්ලට් ඕන වෙනවා. අර කිව්වා වගේ මිල්ක් චොක්ලට් ඕන වෙනවා. ඒක කපන්න ඕනේ. තව මේ වගේ බිත්තර ඕන වෙනවා. පින්න බිත්තර ඕන වෙනවා. ඊට පස්සේ සීනි ඕන වෙනවා. සීනි අර පැත්තේ තියෙන්නේ. ඒක අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ. කිරි ඕන වෙනවා. ඒක ප්‍රමාණය පස්සේ කියන්න. විස්ක් එකක් ඕන වෙනවා. එච්චරයි දැනට. හරිද? අංකල් හරි පැත්තේ. හරි එහෙම තමයි වීඩියෝ එක. අම්මට සිරි මොයන්කෝ. මොකද වීඩියෝග්‍රැෆර් ගත්තනේ. අනිවාර්යයෙන්. පොඩ්ඩක් කපන්න නම් අමාරුයි. දැන් ළමයි මේ මිල්ක් චොක්ලට් එක අපි මෙහෙම ඒකත් මික්ස් කරමු. Hai lamai, piyat ini aku coklat kapan kamu ini? I'm the one who is guiding her, okay? Oh my god, makan di sini mati terang. God, you look so pretty when you tell me that you love me. I wish that I could lie, but my mind gets in the way. I know you think that I'm always way too self-aware. ඩාර්ක් චොක්ලට් එක මිල්ක් චොක්ලට් ඩාර්ක් චොක්ලට් දෙකම එකට දැන් මේකට එකක් විනාඩි 5ක් විතර තියලා අපි දානවා මේක වෙනම බෝල් එකකට ඊට පස්සේ තමයි ඔක්කොම ටික මික්ස් කරන්නේ. හරිද? මේ පාර්ට් එක පෙන්නන්නම් මේක පාර්ට් එකක් නියුනම් පස්සේ. එතරම් ඉන්න. God, you look so pretty when you tell me that you love me. I wish that I could lie, but my mind gets in the way. I know you think that I'm always way too self-aware. Oh, we could never be together, but it's nice to play pretend. I wish that I could lie, but I'm way too මෙන්න මේ ආකාරයට විතර හතර කඩාගත යුතුයි. ඊට පස්සේ මේ ආකාරයට තව තුනක් ඉතින් කඩා ගන්න. හරි. මෙන්න මේ විතර එක මේ අපි කියන්නේ මේක මේ වෙනම භාජනයකට දාගත්තේ. රැන්ටි මට කිව්වා මේ නරක් වෙලා තියෙන බිත්තර අහුනොත් මේකට කෙලින්ම දැම්මොත් ඩිරෙක්ට්ලි බොග් ගාලා ඒක නරක් වෙලා තියෙන එක නැති වැටෙනවා. නිසා මොලේ තියෙන තුන්දමයි කැම හදන්න. හරිද? නිසා මේ ටිප්ස් සහ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. එහෙනම් මෙන්න දාන්න. හරිද? එක බින්දක්වත් අපිට එවන්න එපා. මම ළමයි මෙන්න දාන්න. අපේ channel එකකින් විතරයි මේ ඔක්කොම ටිප්ස් සහ ඔබට කියන්නේ. मिक्स करना है मेरे अंदर बस मेरे सीनी वितर दाने आई मीन नॉट वितर मैं सीनी कीरी
අක්කව පෙන්නන උල්පත් නේ. තමයි මම හිතන්නේ මික්ස් කිරීම අතේ තමයි වැඩේ තියෙන්නේ. හොඳට මික්ස් කරන්න. ඒ හැන්දකොත් දාගන්නවා අර බිත්තර වල පිළිගඳ නැති වෙන්න. මේ මාර්ගත්තා දැන්. හරි දැන් මේ කවි මහත්මිය වැඩේ ඇයගේ දෑතට බාරගත්තා. ඔබට මුණ පෙන්නන්න මම සමාජයට. චොක්ලට් මාංචි ඕකේ ඇලෙයියකෝ සිංක් එකට. I'm too shy. හරි මං කියනවා කියව. අර ළමයි දැන් මෙන්න මේක මෙහෙම කරන්නේ නෑ ඔකට දාලා මේකට දාන්න 2 cups නේ 2 cups. අපි පහසු ක්‍රමයක් සාගත්තා. මෙන්න මෙහෙම මේ මික්ස් එකට දාගන්න ඕනේ. ඔව් කිරියාර හලනවා මේ වරකට උඩට වෙන්න ඕනේ කිය. උඩ කොයි ආරේ? හරි මේකස් මික්ස් කරන්න මම හොඳයි. මික්සි. කියනවා සර් මොනවද? මම මික්ස් කරන ගමන් ළමයි ඉන්නේ මේ දෙන්න වීඩියෝ එකට පෙන්නස්ටි. මාරි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගෙන කොමික්ස් කරගත්තා. මේ මික්ස් කරගත්ත එක මෙන්න මේ වගේ බෝල් එකකට වලවම තියන දාන්න. මෙහෙම යනවා මේ අඩිය පොඩ්ඩක් චොක්ලට් තියෙනවා ළමයි. මේ දැරවත් චොක්ලට් තියෙනවා. අපි ඒ ටික අතරින් දාමු නැන්න අපරාධ. ඒක හොඳට බීට් වෙන්න ඕන ළමයි. මේ චොක්ලට් කැරි නැති වෙන්න ඔයාලා ඉතින් ඒක බීට් කරලා ගන්න. මේ විදියට අපි දැන් මේ විදියට දාලා හදලා බලමු හරියට එනවද කියලා. මේ කොයිල් එකක් දෙනවා. මේක මේ කපාගෙන වහන්න හරි ඊට පස්සේ ස්ටිම් කරන පාට තමයි දෙන්නේ. මේක පොඩ්ඩක් ඇටවනවා ඔයාලා ලස්සනට දෙලවන්න කපාගන්න. අරකට දාලා මේ මොනවතර එකකට දාලා ඉවර වෙලා මේක දාලා තියෙනවා. ඊට පස්සේ නයිස් නේද හරිද වලද හරිද ආයෙත් පොඩ වතුර බහැලා සීනස් දාඩිය දාලා එකට දාඩිය දාලා මෙහෙම ලස්සනට තියෙනවා. දැන් මේක අපේ හරවන්න ඕනේ අනිත් පැත්ත ගහන්න ඕනේ පිඟානකට. ඊට පස්සේ අර මේ චොක්ලට් පැක් කරන පාටක් තියෙනවා. ඒක පෙන්නන්න හොඳේ. ඔමින්ද මෙහෙම දැන් ළමයි ඒකට දාන්න ඕනේ. ලස්සනට දාලා ඉතින් ඔයාලට කැමති විදිහට පොඩ්ඩක් ෆ්ලැට් කරලා ඩෙකරේට් කරගන්න. මාලනීගේ ආටිස්ට් අම්මමි ආන්ටි දානවා. ඕ තිරේ පිටිපස්ස සපෝට් ආන්ටි දානවා මාර ලස්සන ආර්ට්ස් ටික. මම ඇත්තටම හිතුනේ එච්චර දෙයක් මම දාන්න කියලා. මේ ආන්ටි එන සපෝට් එකක් දෙනවා. මෙන්න මේ වගේ නිකම වගේ යාළුවෙක් ඉන්නවට වඩා හොඳයි. අර අක්කන වැඩ කියමුකෝ. මූම ඉන්නේ මුණ වගේ ගල් බිල්ල වගේ. ඒ වගේ එන්ටි මාර සහයෝගයක් දක්වනවා. Wow, looking like a wow lamai. මෙතන කැම කීමේ ලව් පාට් එකකුත් යනවා. හරිම ලස්සනයි. අර විනෝද ආදරණීය මටත් කැලක් ආවා. ඉතින් ඔම්ම දැන් අන්තුල් වගේ මේ අප්ප දානවා ළමයි. අප්ප ස්ටේෂන් එකේ අප්ප රාත්‍රියයි.
අම්මා කොහමද ඇන්ටි ගාත්තේ? නරු We'll have a ball if you get down and go out and just lose. We got gifts, guys. Oh my god. I don't know idea, bro. උඩින් දරින් යන මේ ගෝයකින් ගහන්න ඕනේ. පොඩේට මම සූක්ෂමව කොහොමද කරලා හරි හරි මොලි කොහෙද බං තියෙන්නේ මේකෙන් ගලවන්න ඕනේ. නෑ මේක මෙහෙම බලන්න. පැන්ඩෝරා අපරාධි මං සල්ලි බොරුවට නාස්තියක් ඇයියක් එහෙම කරන්නේ? මේ පැන්ඩෝරා කියව ගණන් බං බොරුවට සල්ලි නාස්ති කරනවා. මොකක්ද කියන්නවා? ඒක ලස්සනයි හැබැයි. අඩේ. රාවට. නෑ දැන් එපා කියන්නේ. ඒක ලස්සනයි. ඒක ලස්සනයි. මේ පැන්ඩෝරා කියව ගණන් අක්කෝට පිස්සුද මේ සල්ලි නාස්ති මට අවුල නෑ ඒක. ඒ කියන්නේ මෙහෙම දාත හැකි. We got some gifts guys. මම මෙහෙම අපිට ඇන්ටි ගානේ කේක් හදලා දෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා මෙහෙම බිත්තර මුලින්ම බීට් කරගන්න කියන්නේ ඔයාලා අපිට තියෙන හෑන්ඩ් මික්ස් එකක් දැනට අපි මික්ස් කරගන්නවා. ඔයාලා ළඟ බීටර් එකක් තියෙනවා නම් බීට් කරගන්න. මේ ආකාරයට හොඳට බීට් කරගන්න. අපි මේ බීට් කරගත්ත මේව ටික පොඩ මික්ස් කරලා මේ බටර් විසීනි එකට බීට් කරන් තියෙනවා නේ. චුට්ටක් දැම්මා මික්ස් කරා. හරිද? මේ ඉතින් ඒක ටිකක් මික්ස් කරගන්න ඕනේ. It's hard. But if you have a beater, it will be easier for you guys, like electric beater. But we are using a hand beater now, so it takes some time. That is done. Then it's not. මේ තියෙන මේ අර මික්ස් එකට අර හලාගත්ත පාන් පිටි බේකින් පවුඩර් ටික මික්ස් කරන්න තියෙන්නේ මේ විදිහට. අල්ලන්නේ මම දැක්ක නේද මේ බැටර් එක මේ විදිහට එනවා. හරිද? දැන් මේ පාර්ට් එක අපි ගත්තේ නැහැ. මේ ඒ උනට ඇන්ටි බීට් කරාම ඒක එනවා ඒ ගානට. දැන් මේකට අපි වැනිලා කොච්චරක් 30 දෙකක් දානවා. ඊට පස්සේ ඒකත් මික්සර් වලින් කැට බටර් කැට තිබ්බ ගතිය නැති වෙලා මේ විදිහට බැටර් එක එනවා. තාට ඒක මේ බීට් කරාම තමයි ස්මූත් ගතියට එන්නේ ලස්සනට මික්ස් එක. බටර් කේක් දැන් අපි හදන්නේ මොන කේක්ද කියලා දන්නේ නැතුව මේ බටර් කේක් එකක් තමයි ළමයි හදන්නේ. හොඳේ. මේක දන්නවනේ බටර් කේක් හදන්න. අච්චා මම මේකින් බටර් කේක් ළමයි දැන් මේක පාට දෙකකින් යන ගේමක් තියෙනවා. මේ ආන්ටි ඩිෂන් එක වෙනස් කරලා පාට දෙකකින් එක කරන්න සූදානම් වෙනවා. ඒක සීනි හදාගෙන හදන්නේ මේ දවස් ටික ගෙදර ඉඳලා. ඔව් කාලා. මේ දැන් මේ අර බැටර් එකටම කොකෝ පවුඩර් ටිකක් දාලා ඒක චොක්ලට් ලේ එකකුයි බටර් ලේ එකකුයි දෙකක් විතර තමයි කරන්න යන්නේ. ආරාතන එකක් තියෙනවා. අනේ ලිනෙත්‍රා බා. මේ උන්ගෙන් එන්න බෑ.
මේ එකක් මේ අනිත් එක. ආටිස්ට් පෙන්වන්න දීම ආටිස්ට් ජනප්‍රිය වෙන්න කැමතියිද? only that. ශිලේක මං ගන්නද? ආටිස්ට් ජනප්‍රිය වෙන්න කැමතියි. ඒ නිසා ආර්ට් එක විතරයි වෙන්නන්න අපිට මේ වෙලාවේ හැකියාව තියෙන්නේ. ඉතින් මේක තමයි මේක තමයි ඒක. ඔබ මාධ්‍යතට ඉන්න කැමති මාංචි චොක්ලට් මාළනී මාධ්‍යතට ඉන්න කැමති ඒව කන්න සදන නිසාලු. කන්න හදන. Oh my god. මේ තමයි අපේ කේක් ටික ළමයි මේ බලන්න චොක්ලට්යි බටර්යි දෙකක් තියෙනවා. දැන් එහෙම කන්න හදන්නේ. සුපර්. හොඳ සොෆ්ට් කේක් එකක්. මාළනියගේ වැඩ තමයි ඉතින්. සඳ කිඳුරි. වා. ලා. මේ අයියගේ රෙස්ටොරන්ට් එක. අපි ඉතින් එතන තියෙන බීච් එක තමයි ආවේ. මේක නම් මොකක්ද කි? කි මහත් නේනේ බීච් එකේ. ඕන බීච් එක තමයි ආවේ. කි මහ තමයි රෙස්ටොරන්ට් එක. We are heading back to Auckland. අපි දැන් මේ යන්න හදන්නේ. Auckland යන්න හදන්නේ back to Auckland. ෆෙරි එකට නගිනවා. තමයි අපි ෆෙරි එකේ ඉන්නේ. දැන් අපි ඔක්ලන්ඩ් වලට යන ගමන් කවි බලන්න. ඔක්ලන්ඩ් වලට යන ගමන් ක්‍රවුඩඩ් ළමයි ෆෙරි එක ඇතුළ. අපි උඩට යන්නේ නැහැ. එළිය රෑ වෙනකොට සීතල නිසා. එහෙම තමයි දැන් ටෙඩි පෙන්නේ. ඉතින් කොහොම තමයි යන්නේ. මම මෙහෙම තමයි වයිහිලි ගමන අපි ඉවර කරන්න හදන දැන් ඔක්ලන්ඩ් ඉන්නේ. දැන් මේ යන ගමන් මම රිටෝ මාර්ට් වලට ගිහින් ට්‍රේන් ස්ටේෂන් එකට එහෙම යන්න ඕනේ. මගේ යාළුවා කවියා බස් එක අල්ලලා යනවා එතනින්. එහෙම තමයි යන්න ඕනේ. ඔයාලට ඉස්සරහදී පෙන්නන්න හොඳේ. නමයි මෙතනින් විසිරෙන්න හදන්නේ. මේක එතනින් බස් එකට යනවා. මම ඉස්සරහින් ට්‍රේන් එකට යනවා. Then thank you for watching. This is the end of our journey. Not the journey. Not the journey, only Waiheke trip. Yeah. More, many more to go. Many more to go. See ya. Bye bye. Bye. ළමයි මේ වහිනවා. මමත් මේ යාළුවෝ ගියා. මමත් දැන් යනවා. එහෙනම් මේක තමයි අපේ වයිහිගේ ට්‍රිප් එකේ vlog එක. ඔයාලට මෙච්චර දවසක් ගේනවා ගග හැමදාම හිටපු එකේ vlog එක. එහෙනම් ඉස්සරහට තව එකකින් හම්බ වෙමු. See ya. Spacey, I've been lost inside a daydream. These hopes of mine could really break me or catch me by surprise. Faces, sun-kissed skin inside a basement. LA kids just trying to make it before the next sun.